ගන්ධර මාස්ටර් channel එකට ආපු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ගෙනාව ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන ඔයාලට වැදගත් උපකරණයක්. මේක තමයි අපි හැමෝම දන්න වයර්ලස් ඉයර්ෆෝන් එක. ඉතින් අපි හැමෝම මේක ව්‍යවහාර කරන්නේ ඉයර්බඩ්ස් කියන නමින්නේ. ඉතින් මේක Apple phone වලට නේ ආවේ. මේක Android phone වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක RD261 කියන මොඩල් එක. මේකේ ENC ANC දෙකම enable. ඒ වගේම Bluetooth 5.3 support කරනවා. මේක නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් කියන්නේ මේක එක දිගට පැය 5ක් කෝල් කරන්න හරි මියුසික් අහන්න හරි දෙකටම එක දිගට පැය 5ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේක කිව්ව දෙයකට විකුණුණා. එයාලා වැරද්දක් කිව්වේ නැති ඉයර්බඩ් එකක්. අපි බලමුද මේක අන්පැක් කරලා කොහොමද කියලා මේකේ ඇතුලේ තියෙන දේවල්. හරි එහෙනම් අපි අන්පැක් කරලා බලමු. ඉතින් මුලින්ම අපි මේක ඔන්පැක් කරන්න ගියාම අපිට මුලින්ම පෙන්වන්නේ මෙන්න බාණ්ඩේ. අපි බලමු මේකට තව මොනවද ලැබෙන්නේ කියලා. මේක ලැබුණා. ඒ වගේම charge කරන කේබල් එකයි earbud covers set කෑලි 4ක් තියෙන. ඒ කියන්නේ අපිට දෙපාරකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් ෆේඩ් වෙලා ගිය ඉතින් හරි වැඩ කරන පාවිච්චි කරන්න බැරි තත්ත්වෙට ආවම අපිට එක එක මාරු කරගන්න පුළුවන්. බලමු අපි එහෙනම් මේක ඕපන් කරලා. right buds දෙකක් තියෙනවා. මෙතන බැටරි ලෙවල් එක පේනවා. මේක බැටරි ලෙවල් එක හොඳටම බහලා බිඳුවයි. මේක කම්පැනි එකේ පළවෙනි පාර එනකොට කොහොමද බැටරි ලෙවල් එක ටෙස්ට් මොඩ් එකේ එන්නේ. ඒතකොට අපි ඒක charge කරගන්න ඕනේ. මේක charge කරන්න පුළුවන් type C port එකේ charger එකේ. ඒ වගේම මේකට charge කරන්න කේබල් එක දෙනවා. අපේ USB type C port කේබල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට මේක charge කරගන්නත් පුළුවන්. ඉතින් මේ full pack එකම තමයි ඔයාලට ලැබෙන්නේ. ඔයාලට පොඩි වාසියක් තියෙනවා. මේ box එකේ තියෙන බැටරි level එක බලා ගන්න පුළුවන්. අපි මේ box එක වෙනම charge කරලා earbud දෙක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. right. එහෙනම් යාළුවනේ මෙන්න මේකේ මේ විස්තරේ ඔයාලට මම පෙන්නනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේකේ මිල දවසින් දවස වෙනස් වෙනවා. අඩු වෙනවා වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මගේ ෆෝන් නම්බර් එකට WhatsApp message එකක් දාන්න. 071 9යි 523යි 023 අංකයට WhatsApp message එකක් දාලා ඔයාලා මේකේ පවතින මිල, ඒ කියන්නේ මට ඔයාලට දෙන්න බල උඩරිම හොඳම අඩුම මිල මම ඔයාලට ඒ වෙලාවට කියන්නම්. ඉතින් ඔයාලට ඒක සෙට් වෙනවා වගේ නම් මේක පර්චේස් කරන්න පුළුවන්. මේක ඔයාලා ගෙදරට ගෙන්නගෙන බලන්න ටෙස්ට් කරලා බලන්න. ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් ෆුල් රිෆන්ඩ් එකක් මම දෙනවා. ඒ වගේම කැෂ් ඔන් ඩෙලිවරි විදියටත් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා මේක පාවිච්චි කරලා තියෙනවද? මීට කලින් මේ මොඩල් එකේ මේ බ්‍රෑන්ඩ් එකේ මේ මොඩල් එක පාවිච්චි කරලා තියෙනවද? එහෙනම් ඒක කොහොමද තත්ත්වය කියන එක අපි හැමෝටම දැනගන්න යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවනේ ඔයා මේ සර්විස් එක මේ අපේ බාණ්ඩ මිලදීගෙන ඔයාලට ලැබුණ අත්දැකීම් ගැන අවංක අදහස්, හොඳ හෝ නරක අවංක අදහස් යටින් කමෙන්ට් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයාට මේකෙදි තවත් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. මොකද මම හැම කමෙන්ට් එකක්ම පුද්ගලිකවම කියවනවා. කියවලා තමයි මම ඔයාලට මැසේජ් එක දාන්නේ. මම රිප්ලයි කරන්නේ මමමයි, වෙන කෙනෙක් එහෙම රිප්ලයි කරන්න මම යොදවලා නැහැ. මම රිප්ලයි කරන්නේ. ඉතින් ඒ වගේම ඔයාලගේ අදහස් සහ යෝජනා ඔක්කොම යටින් කමෙන්ට් එකක් විදියට දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. තවත් යාළුවෙකුට දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු.